ගැස්ට්‍රයිටිස් රෝගය මාරාන්තික වෙන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් නිසාම කෙනෙක් මැරෙන්න පුළුවන්. ඔයාලා දැන් බලයි ගැස්ට්‍රයිටිස් වලින් කොහොමද කෙනෙක් මැරෙන්නේ කියලා. අන්න ඒක දැනගන්න සහ ඒකෙන් බේරෙන්න මෙන්න මේ පොඩි විනාඩි 4 මේ වීඩියෝ එක අහන්න. අපි මුලින්ම විනාඩියකින් ගැස්ට්‍රයිටිස් ගැන අවබෝධයක් ගමු. ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ අපේ ආමාශයේ ඇතුල් බිත්තියේ ඇතිවෙන ආසාදන තත්ත්වයක්. මේක ඇති වෙන්නේ අපේ ආමාශයෙන්ම හැදෙන HCl ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියන ඇසිඩ් එකෙන්ම අපේ ආමාශය බිත්තිය ඩැමේජ් කරන නිසා. ගොඩක් අය මේකට ගැස්ට්‍රයිටිස් කියලා කියනවා. හැබැයි ඒක වැරදි. එහෙම කියන්න හේතුව තමයි මෙතනදි බඩ පුරෝදාන නිසා ගෑස් එකතු වෙනවා කියලා හිතන නිසා වෙන්න පුළුවන්. හැබැයි මේක වෙන්නේ මෙන්න මේ ඇසිඩ් එක හින්දා. එතකොට ඔයාලා බලනවා ඇති අපේ ආමාශයට මොකටද මේ ඇසිඩ් එකක් කියලා. ආමාශයට ඇසිඩ් එකක් ඕන වෙන්නේ මේ අපි කන කෑම දිරවන්න. එතකොට මේ හැමෝගෙම මේ ඇසිඩ් එක තියෙනවා නම් සමහර අයට විතරක් ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද? නිරෝගී පුද්ගලයෙක්ගේ මේ ඇසිඩ් එකෙන් ආමාශය බිත්තිය ඩැමේජ් නොවෙන්න ආකාර කීපයකට මේක ආරක්ෂා කරලා දෙනවා. මේ ආමාශය බිත්තියට ඉස්සරහින් ආරක්ෂිත පටලයක් ඒ කියන්නේ ස්තරයක් තියෙනවා අර අම්ලය ආමාශය බිත්තියේ නොවැදෙන්න. විශේෂම මෙන්න මේ ක්‍රම දෙකෙන් තමා නිරෝගී පුද්ගලයෙක්ගේ ආමාශය බිත්තිය අර ඇසිඩ් එකෙන් ඩැමේජ් වෙන එක වැළකීලා තියෙන්නේ. එතකොට කොහොමද කෙනෙක්ට ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ? කෙනෙක්ට ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන් එක්කෝ මේ අම්ලයේ ශ්‍රාව්‍ය වීම වැඩිකම. එහෙම නැත්නම් අර ආරක්ෂිත පටලයට හානි වුණාමත් ඔයාලට ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කොහොමද මෙන්න මේ ඇසිඩ් එක වැඩියෙන් ශ්‍රාව්‍ය වෙන එකයි මෙන්න මේ ආරක්ෂිත පටලයට ඩැමේජ් වෙන එකයි සිදු වෙන්නේ. ඒකට කරුණු රාශියක් බලපාන්න පුළුවන්. මේකට තියෙන ප්‍රධානම හේතුවක් තමයි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු. ඒ කියන්නේ සමහර අය පුරුදු වෙලා තිනවා හරිම අපලිවලට කෑම වේලවල් ගන්න. ඒ කියන්නේ කෑම වේලවල් අතර පිළිවෙලක් නැහැ. හිතුණු වේලාවට කෑම ගන්නවා. ඊට අමතරව සමහර අය කෑම වේල් මග හරිනවා. ඒ කියන්නේ දවල් කන්න නැතුව හවස 5ට විතර කෑම වේලක් ගන්නවා. අන්න ඒ අයටත් මෙන්න මේ ගැස්ට්‍රයිටිස් හැදීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා තෙල් සහ මිරිස් අධික කෑම වලින් මෙන්න මේ බඩේ තියෙන ඇසිඩ් එක ඒ කියන්නේ අම්ලයේ සාර්ය වීම වැඩි වෙනවා කියලා. ඒ වගේම මත්පැන් සහ දුම්පානය මගින් අර ආමාශයේ තියෙන ආරක්ෂිත පටලය විනාශ වෙනවා කියලාත් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මීට අමතරව මේ ගැස්ට්‍රයිටිස් ගොඩ දෙනෙක්ට එනවා ස්ට්‍රෙස් එකට. ඒ කියන්නේ මානසික ආතතියෙන් ඉන්නවා නම් ගැස්ට්‍රයිටිස් හැදීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි අඩුවෙන් නිදා ගන්න අයටත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා. තවත් විශේෂම දෙයක් තමයි අපි වේදනානාශක පෙති පාවිච්චි කරනවා නම් අන්න ඒ පෙතිවලුනුත් අර ආමාශයේ තියෙන ආරක්ෂිත පටලය විනාශ කරලා ගැස්ට්‍රයිටිස් හැදීම වැඩි කරනවා. ඒ වගේම ගොඩ දෙනෙක් දන්නේ නැහැ මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන් බැක්ටීරියාවකින් කියලා. ඒ කියන්නේ ආමාශය තුල ජීවත් වෙන හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව විසින් මේ ගැස්ට්‍රයිටිස් හදන්න පුළුවන් අර ආමාශය බිත්තිය ඩැමේජ් කරලා. හරි දැන් ඔයාලා දන්නවා මොනවාගෙන්ද මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කියලා. මම කලින්ම වීඩියෝ එකේ කිව්වා මේ ගැස්ට්‍රයිටිස් මාරාන්තික වෙන්න පුළුවන් කියලා. කොහොමද මේ ගැස්ට්‍රයිටිස් මාරාන්තික වෙන්නේ? ගැස්ට්‍රයිටිස් මාරාන්තික වෙන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි මේ ගැස්ට්‍රයිටිස් දිගින් දිගටම තිබීම මගින් ආමාශය බිත්තියේ තුවාල ඇති වෙලා අන්න ඒ තුවාල ලොකු වෙලා ආමාශය බිත්තිය සිදුරු වෙන්න පුළුවන්. අන්න ඒක මාරාන්තික තත්ත්වයක්. අනිත් එක තමයි ඔයාලා දන්නවද ගැස්ට්‍රයිටිස් වලින් පිළිකා හැදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආමාශය හෝ ගලනාලයේ පිළිකා ඇති වෙන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන්න නැතුව දිගින් දිගටම තිබුණාම. මෙතනදී වෙන්නේ අර ආමාශයේ තියෙන සෛල සැරින් සැරේ අර ඇසිඩ් එකෙන් ඩැමේජ් වෙන නිසා ඒ සෛලවල ස්වභාවය වෙනස් වෙලා ඒ සෛල පිළිකා සෛල බවට පත් වෙනවා. ඉතින් කොහොමද අපි මේ තත්ත්වය අඳුනගන්නේ? පිළිකාවේ රෝග ලක්ෂණ අඳුනගන්න කලින් අපි මුලින්ම අඳුනගන්න ඕන සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ. අන්න ඒක අඳුනගත්තයින් පස්සේ අර අසාමාන්‍ය පිළිකාවල රෝග ලක්ෂණ අපිට අඳුනගන්න ලේසි. ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් මොන වගේ රෝග ලක්ෂණ එද්දිද පිළිකාවක් කියලා බය වෙන්න ඕන කියන එකයි, කොච්චර බෙහෙත් බිව්වත් මේ ගැස්ට්‍රයිටිස් හොඳ වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැනයි, එහෙනම් කොහොමද මේ ගැස්ට්‍රයිටිස් හරියාකාරව හොඳ කරගන්න කියන එක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. අන්න ඒ වීඩියෝ එකත් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා තාමත් මෙන්න මේ වීඩියෝස් බලලා නැත්නම් ඔයාලා ඒ වීඩියෝස් දැම්මම බලන්න. ඒ වගේම ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.